පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් කතා කිරීමට කැමැත්තක් තියෙනවා. මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න සූදානම් කමක් තියාගන්නේ. මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. විශේෂයෙන් අපිට ඒ ගැන මේ වෙලාවේදී මතක් කරන්න ඉඩක් හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. මංජිත මොන වගේ හේතුවක් නිසාද තමන්ගේ බොසා එක්කම ඇවිල්ලා සමාවක් ගනු ලබන්නේ කියන කතාව අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඌමනාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔයත් එක්ක කතා කරගන්න ඌමනාවක් තියෙන්නේ කියන ඒ කතාව තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි පුළුවන් උපරිම සාධාරණයක් සිද්ධ කර ගන්නවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද අපි මේ වෙලාවේ ඔයව මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපිට මේ වෙලාවේ කියන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව තමයි අද අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සෑහෙනම අවස්ථාවක් තියෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලොකුවටම හදාගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන අද අපි මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න සූදානම් කමක් තියාගෙන ඉන්නවා කියන ඒ අපූර්ව කතාව ගැන විතරමයි අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. තව දෙයක් කියන්නට ඕනෙමයි. ඒ තමයි මංජිත සමාව ගන්න එන්නේ මේ තරම් කාලයක් තමන්ගේ බොසා එක්ක එකතු වෙලා තමන් මේ මිනිස්සුව රැවට්ටුව එක වැරදි කියලා දන්න හින්දා. ඉතින් ඒ වගේ දෙයක් තමන්ට නොකර ඉන්න තිබුණේ කියන කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්න සූදානම් කමක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් වේවි. අනිත් එක තමයි මංජිත දන්නවා තමන්ගේ බොසා කියපු දේ මේ කරත් හැබැයි ඒ වගේ දේවල් වලට තමන් මේ වෙලාවේ මතක වෙලා තිබුණේ කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානම් කමක් තියාගෙන හිටියේ. ඉතින් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට අපිට කතා කරන්න ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානම් කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි අද විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ. ඉතින් මංජිත මේ ගැන පැහැදිලි කරලා දෙනවා සහ මංජිත හැම වැරද්දක්ම තමන්ගේ පැත්තට ගන්න කටයුතු කරනවා. මොකද එහෙම කරන්නේ වෙන හේතුවක් ඒ ඔස්සේ බලපෑමක් ඇති නොවන විදියකටයි කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්න සූදානම් කමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවෙත් ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව මට මේ මොහොතේදී ඔයව දැනුවත් කරමින් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා.